ආයුබෝවන් සුබ දවසක්. ඉතින් වෙනදා වගේම ඔන්න අද ජේපමෝ ඔයාට ජේපමෝ බලන ඔයාට ආදරණීය කලාකරුවෙක්ගේ වතගොත ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකෙන් බලන්න පුළුවන් විදිහට ඔන්න අපි අද අරගෙන ආවා. ඉතින් මතක් කරනවා අපේ channel එකට ලක්ෂ 2ක තියෙන ටාගට් එක සබ්ස්ක්‍රයිබර්ස්ලා තව ස්වල්ප ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක එකතු නොවුණු කෙනෙක් ඉන්නවා නම් අපිව එකතු වෙන්න. ඉතින් අදත් තොරතුරු ගොඩක් කතා කරන්න පුළුවන් ආදරණීය කලාකරුවෙක් තමයි අපි අරන් එන්නේ. ඉතින් මම කතාව පැත්තකට තියලා වෙනදා වගේම ආයිබෝන් කියලා ශිරින්. ආයිබෝන් ජූඩ්. ඔයාව ආදරෙන් පිළිගන්නවා අපේ ජීප්මෝ වෙතට. ඉතින් කොහොමද ජීවිතේ? හොඳයි. හොඳින් ගෙවිගෙන යනවා. දැන් කියන්නකෝ මේක කොහෙද කියලා. ඉන්නේ ගෙදර. මගේ නිවස. ඉතින් සන්තෝෂෙන් ඉන්නවා ගෙදරට වෙලා. ඉතින් මගේ වැඩ කටයුතුත් කරගෙන මියුසික් වැඩත් කරගෙන ෂේප් එකේ ඉන්නවා. ඉතින් මම මෙහෙම හඳුන්වන්නම්කෝ. මම හිතනවා ශෙරිල් ක්‍රිස්ටන් කිව්වහම අපේ සංගීත හිතවතුන් ගොඩ දෙනෙක් දන්නවා සීදුව බ්‍රාවෝ ඒ වගේම අප්ඩේට් සරිගමපා අප්ඩේට් ඒ වගේම ලැබර්ත්මන් ඇල්ෆා සංගීත කණ්ඩායමේ නියෝජනය කරන ආදරණීය කටහඬක් තියෙන ආදරණීය වාදන ශිල්පියා ශෙරිල් ක්‍රිස්ටන් තමයි අද වැඩසටහනේ ඉන්නේ. ඉතින් මම එහෙම කිව්වහම හරි. මොකද සුන්දර කටහඬක් තියෙනවා. මොකද මම ඒක පෞද්ගලිකව දන්නවා කාලයක් වැඩ කරද්දී රසික රසිකාවියන් ආදරෙන් වැළඳගත්ත කටහඬක් තමයි තියෙන්නේ. ඉතින් අපි ඒ දේවලුත් අපි කතා කරමු. ඉතින් ශෙරිල් ඔයයි ගම මෙහි කිව්වා. ඒතර පාසල් ගියේ කොහෙද? පාසල මුලින්ම මගේ ගමේ පාසල මම 9 වසර දක්වා එතනට තමයි ගියේ හොරගොල්ල කනිෂ්ඨ විද්‍යාලය. එතනින් පස්සේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළට යනවා මම මාරවිල ශාන්ත සේවියර් මධ්‍ය මහාවිද්‍යාලයට. එතන තමයි සාමාන්‍ය පෙළ කරන්නේ උසස් පෙළ කරන්නේ. එතනින් පස්සේ තමයි මම මියුසික් වැඩවලට යොමු වෙන්නේ. දැන් ශෙරිල් 2000න් පස්සේ වාදකයෙක්. එහෙම ගමරනේ. ඔව්. එතකොට පාසල යන කාලේ ඉඳලම මියුසික් වලට සම්බන්ධලා හිටියද? ඔව් මියුසික් කරන පාසලෙත් මියුසික් වැඩ කටයුතු කරා. එතකොට මගේ දේවස්ථානයේ ගායනා කණ්ඩායම එතනින් තමයි මම මියුසික් වලට එන්නේ. අවුරුදු 11 දී මම පල්ලියට සම්බන්ධ වෙන්නේ. එතනින් තමයි ආපු ගමන තමයි අද වෙනතුරු යන්නේ. ඔව්. එතකොට අම්මලා තාත්තලා සම්බන්ධයිද සංගීතයට? නෑ. කවුරුත් එයාලා මියුසික් කරපු අය නෙවෙයි. නමුත් එයාලා මියුසික් වලට කැමති. එයාලා තමයි අම්මා තමයි මුලින්ම මාව යොමු කරන්නේ මේ සංගීතය කරන්න. මට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා එයා තමයි මාව යොමු කරන්නේ සින්දු කියන්න මියුසික් අහන්න කියලා. ඉතින් එතනින් තමයි මම පටන් ගන්නෙ මුලින්ම. දැන් කොයි කාලේ වගේද ඔය? පොඩි කාලේ කියන්නේ මම එතකොට අවුරුදු 8-9 වගේ වයස. ওই කාලේදී අපේ අම්මා මට හොඳ මියුසික් අහන්න දෙනවා. ඒ කියන්නේ හොඳ මියුසික් කියන්නේ ඒ කාලේ තිබුණේ බොහොම පැරණි ගීත. ඔය වික්ටර් රත්නායක මහත්මයාගේ අමරදේව මහත්මයාගේ සුනිල් එදිරිදිංග මහත්මයාගේ ලස්සන සින්දු එයාට ඇහෙනකොට මට අහන්න දෙනවා එයා මේ අහන්න මේ ලස්සනයි මේ සින්දුව අහන්න කියලා. ඉතින් මමත් අහන් ඉන්නවා. නමුත් ඒ කාලේ මට එහෙම choice එකක් නැහැ. නමුත් මම අහන් ඉන්න දැන් අම්මා කියනවානේ මේක අහන්න කියලා. ඉතින් මං අහන් ඉන්නවා. පස්සේ ටික මම වයසට එනකොට මට හිතෙනවා මේක හරි ලස්සනයි මේ සින්දු අහන් ඉන්න පුළුවන්. එතකොට අර කාලේ අහපු සින්දු මම සාමාන්‍ය වයසට එනකොටත් ඒ සින්දු ඒ විදිහටම ලස්සනට ඇහෙනවා. අර කාලේ වකවානුවකට රාමු වෙච්ච සින්දු නෙමෙයි තිබුණේ. අදත් අහනවා ඒ සින්දු. එතකොට මට හිතෙනවා මේ සින්දු හොඳයි ලස්සනයි. ඒතර මම ඒවා සින් කරන්න try කරනවා අහනවා. ඉතින් ඔය වගේ තමයි යන්නේ ජීවිතය. ඔය මියුසික් ජීවිතේට ටික එන්නේ. එතන මම මෙහෙම කියන්නම් නැවසරයක්. ශෙරිල් ඇත්තට මම ආසම දේ තමයි සාමාන්‍ය පිරිමි කෙනෙක්ට ෆීමේල් වොයිස් එකෙන් කාන්තා කටහඬක් අනුකරණය කරනවා කියන්නේ ඒක හරි අමාරුයි. සහ එහෙම කරාට හැමෝටම ගැලපෙන්නේ නැහැ. ඉතින් සියුම් කටහඬක් තියෙන සහ සුන්දර ඒ කියන්නේ ඇත්තට මම ඒක දැක්කා වේදිකාවේදී දැක්කා රසික රසිකාවෝ කතා කරපු දේවල් දැක්කා. ශෙරිල් කතා කරද්දී හරි සින්දු කියද්දී මිනිස්සු ආකර්ෂණය වෙච්ච ඒ හින්දි ගීත විශේෂයෙන් මතක් කරන්න ඕනේ. හින්දි ගීත ඒ භාෂාව අර බොරු නොකිය හරි විදිහට ඒවා උච්චාරණය කරමින් හරි ලස්සනට අපූර්වට ගීත ගායනා කරමින් වාදනය කරා. ඉතින් හරි දැන් ඉස්කෝලේ ගියා. දැන් ඉස්කෝලේ කටයුතු වලදී මියුසික් සම්බන්ධ කරගත්තා කියලා කිව්වා. අපි ශෙරිල්ගේ මියුසික් ගමන මිනිස්සු අතරට යන මියුසික් ගමන පටන් ගන්න කුතුරින්ද කියලා අපි දැන් කතා කරමු. ඔව් මම සංගීත කණ්ඩායම් කීපයක
සමාජිකයෙක් වුණා මුල්ම කාලේ. කියන්නේ මම උසස් පෙළෙන් පස්සේ 2008 විතර වගේ වෙද්දි කටුනේරි සංගීත කණ්ඩායමකට සම්බන්ධ වුණා. ඒක තමයි මගේ පළවෙනිම සංගීත කණ්ඩායම. මම එතෙන්ට ජොයින් වෙනකොට 7 Clash කියලා තමයි ඒකේ සංගීත කණ්ඩායමේ නම. මම ගිහිල්ලා ටික කාලයක් යනකොට එතන හිටපු ප්ලේයර්ස්ලා කීප දෙනෙක් කොහොම වෙනස් වෙනවා. වෙනස් වෙලා එතකොට මැනේජර් කෙනෙකුත් සෙට් වෙනවා අපිට වියදම් කරන්න බෑන්ඩ් එකට. එතකොට එයා එක්ක කතා බහ කරගෙන අපි අර නම වෙනස් කරගන්නවා ශාස්ත්‍රී කියලා. එතකොට අපි සාමාන්‍ය වැඩ ප්‍රමාණයක් ගහනවා. ටික කාලයක් යනකොට ඒකේ හිටපු සමාජිකයෝ ඉතාලි යන්න සෙට් වෙලා යාලා එහෙම යන්න පටන් ගන්නවා. ඊට පස්සේ බෑන්ඩ් එක පොඩ්ඩක් එහාට මෙහාට වෙනකොට මට ආයේ හම්බ වෙනවා chance එකක් මාරවිල සංගීත කණ්ඩායමෙන් ප්‍රෙන්ස් කියලා. එතකොට ප්‍රෙන්ස් කියන සංගීත කණ්ඩායම ගොඩක් දුර ආපු සංගීත කණ්ඩායමක් සමාජික. ඒ කියන්නේ මාරවිල ප්‍රෙන්ස් කියලා එකක් තිබ්බද? මාරවිල ප්‍රෙන්ස්. තව ප්‍රෙන්ස් කියලා සංගීත කණ්ඩායමක් තිබ්බා මම හිතන්නේ. කොයි හරි තිබුණා. මෑතකදී මම දැක්කා ඒ ප්‍රෙන්ස් කියන නමින්. මම ජොයින් වෙනකොට මාරවිල චමින්ද ෆර්නෑන්ඩු තමයි ඒකේ මැනේජර්. මේ ඔතෙන්ට සෙට් වෙනවා. ඒකෙත් අපි වැඩ ප්‍රමාණයක් ගහනවා. හොඳ ප්ලේයර්ස්ලා ටිකකුත් හිටියා. ඔය ඔතන මම ප්ලේ කර ඉන්නකොට මට මගේ හොඳම යාළුවෙක් ඉන්නවා මේ ෆොටෝග්‍රැෆර් කෙනෙක්. එයා ගාවට එනවා මේ පුද්ගලයෙක්. මම යාව කියන්නම් ඉස්සරහට. අලුතින් බෑන්ඩ් එකක් පටන් ගන්න හොඳ ලංකාව හඳුරන පුද්ගලයෙක්. එයාගෙන් තමයි ලෝගෝ එක හදාගන්නේ. ලෝගෝ එක හදාගෙන ඒ වැඩේ කරගන්න ගමන් අර බෑන්ඩ් එක හදන කෙනා කියනවා මට මේ ඕන මෙන්න මේ වගේ ප්ලේයර්ස්ලා කීප දෙනෙක් දන්න කවුරු හරි ඉන්නවා නම් නොමිනේට් කරන්න ගියපුවාම මගේ යාළුවා තමයි සඳුන් විජේසිංහ. එයා හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් ලංකාවේ. මේ ඉතින් එයා නොමිනේට් කරනවා මාව. ඊට පස්සේ අඳුන්වලා දෙනවා වැඩේ කරන්න කියලා. ඊට පස්සේ මමත් කැමති මොකද එයා ලංකාවේ ප්‍රසිද්ධ වාදකයෙක් ගායකයෙක් හොඳ. නදීර නෝනිස් එයාගේ සරිගම්පා සංගීත කණ්ඩායමට අපි ජොයින් වෙලා කොහොම හරි එතකොට එතන තමයි මම මියුසික් කියන දේ අර මිනිස්සු අතරට යන්න පටන් ගන්නෙ. එතන ආකර්ෂණයක් තිබුණා. හොඳ ප්ලේයර්ස්ලා ටික නමත් හොඳයි. එතකොට වැඩත් හොඳයි. ඔව්. එතකොට අනිත් එක තමයි නදීර නෝනිස් කියන්නේ හොඳ පීක් වෙච්ච මේ හොඳ ප්ලේයර් කෙනෙක්, හොඳ සිංගර් කෙනෙක්, ආටිස්ට් කෙනෙක්. ඉතින් මේ එතෙන්ට ජොයින් වෙන්න ලැබිච්ච එක මගේ වාග්යක් කියන එක මම අදටත් කියන්නේ. එතනින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ගොඩක් අය අඳුරගත්තා. එතකොට අපි නොගිය තැන්වලට යන්න ලැබුණා. ආටිස්ට් බැගින් එකක් ගහන්න. එතකොට ඒ කාලේ හිටපු සමකාලීන වාදකයෙක් කවුද? සරිගම්පා සංගීත කණ්ඩායමේ හිටිය නදීර අයියා තමයි බෑන්ඩ් ලීඩර් වෝකලිස්ට්. එතකොට මම කීබෝඩිස් විදිහට හිටියා. ඉනේෂ් තමයි ලීඩ් ගිටාරිස් සීරියස් බෑන්ඩ් එකේ ඉනේෂ්. එතකොට බේස් ගිටාර එකේ හිටියේ මාක් ෆර්නෑන්ඩස්. එතකොට සුභානි හර්ෂණීගේ මහත්තයා. ඔව්. එතකොට රිද්ම් ගිටාර එකේ හිටියේ නිලූක කියලා ප්ලේයර් කෙනෙක් ඔය දන්කොටුවේ. ඩ්‍රම්ස් ගහන්න හිටියේ සුපුන් කියලා හලාවත. දැන් එයා ඉතාලියේ ඉන්නේ. පෑඩ් වලට හිටියේ කසුන්. අග්‍ර බෑන්ඩ් එකේ ප්ලේ කරේ කසුන්. තව සිං කරන්න හිටියා අපේ අංජු වර්ණකුල, සම්පත් ෆර්නෑන්ඩු මේ හලාවතයත්. මේ ඉතින් ඔය හොඳ ප්ලේයර්ස්ලා ටිකක්, හොඳ සිංගර්ස්ලා ටිකක් හිටියේ. ඉතින් අපි වැඩේ කරගෙන ගියා. කොච්චර කාලෙ ගියා සරිගම්පා? අපි අවුරුදු 3ක් විතර කරගෙන ගියා. ඊට පස්සේ ටික කාලයක් කරගෙන යනකොට වැඩ ටික අඩු වෙනවා. එතකොට කට්ටිය ගැත්තේ සල්ලි නෑ. ඔහොම පොඩි ප්‍රශ්න තමයි එන්නේ. ඔක්කොම ප්‍රශ්න වලට හේතුව වෙන්නේ මුදල්නේ. අපි මුදල් තියනවා නම් අපිට ප්‍රශ්න නෑ. එතකොට ඔය ප්‍රශ්න එනකොට බෑන්ඩ් එකේ පොඩි ඉතින් තියෙනවා ප්‍රශ්න. හැමතැනම ඒක පොදුයිනේ. ඔව් වෙද්දි අපි මේ බෑන්ඩ් එකේ සියලුම දෙනා බෑන්ඩ් එක නවත්තනවා. එතකොට නදීර නෝනිස් ඇරෝස්ටා එක අත්ත බැදගත්තා. එතකොට නදීර අයියට ඇරෝස්ටා සංගීත කණ්ඩායමෙන් කතා කරලා එයා එතෙන්ට ජොයින් වෙන්න සූදානම් වෙනවා. එතකොට අපි බෑන්ඩ් එක අතහැරුණානේ එතනින්. ඊට පස්සේ මට ලැබෙනවා chance එක සීදුව සරසි පාලිත පෙරේරා ප්‍රමුඛ එතෙන්ට ජොයින් වෙනවා. එතනින් කොහොම හරි ඔහොමම ගලාගෙන යනවා. සීදුව සරසි අවුරුදු 2ක් විතර ප්ලේ කරනවා. ඒත් එක්කම මට ආය හම්බෙනවා සීදුව බ්‍රාව් සංගීත කණ්ඩායම.
කියන්නේ පෙරලියක් ඇති කරා හිටපු කාලේ වකවානුව තුල ලොකු පෙරලියක් ඇති කරා. ඇති වුණා. ඒ කියන්නේ මිනිස්සු ගොඩ අඳුරගත්තා අපිට අර අත්දැකීම් බහුල වෙනවනේ. දැන් සංගීත කණ්ඩායම් වලට ඉස්සරහට යන්න වැදගත්ම දේ තමයි ප්ලේ කරන සිං කරන එකට අමතරව අත්දැකීම එක්ස්පීරියන්ස් එක. දැන් අපි ආටිස්ට් බෙකින් එකක් ගහගන්න පුළුවන් වෙන්න ඕන. හදිස්සියේ අද ඉන්න වෙඩින් එකක් කියන්නකෝ. වෙඩින් එකකට අපිට කවුරුත් දැන් ගෙදර පාටි එකට එන කට්ටිය සිං කරන්න අපිට ලිස්ට් එකක් දෙන්නේ නැහැ. අපි මේවා කියනවා මෙච්චර දෙනෙක් සිං කරනවා කියලා. එතකොට එතනදි තමයි එයාලා එන්නේ සින්දුවක් කියන්න කියලා. එතකොට අපිට ඒක ප්ලේ කරගන්න බැරුව ගියොත් එතන ෆේල් අපි. ඉතින් අපිට එතෙන්ට හදිස්සියේ එන සින්දුවක් ප්ලේ කරගන්න පුළුවන් මට්ටමට අපි දියුණු වුණා. ওই සංගීත කණ්ඩායම නදීර නෝනිස් ප්‍රධාන සරිගමපා. එතකොට සීදුව සරසි, සීදුව බ්‍රාවෝ. ඔය වලින් අපි ඔපමට්ටම් විවි ඉස්සරහට ආවා. ඉතින් ඒ තමයි පන්නරේ ලැබුණේ. දැන් මම තව දෙයක් අහනවා. දැන් සරිගමපා කියන්නේ ගොඩාක් දෙනෙක් කතා කරපු බෑන්ඩ් එකක්. ඇත්තටම ඒ කාලේ රාවයක් ගියා සරිගමපා සංගීත කණ්ඩායම විකුණුවා කියලා. නම විකුණුවා කියලා. ඒ නම විකුණුවා කියලා වදන්නවද? නම විකුණුවා කියලා. ඒක මම හිතන්නේ මේ කදිරාන පැත්තේ හරි කටාන පැත්තේ හරි කෙනෙක් ගත්තාද කියලා ඒ කාලේ පොඩි කසුකුසුවක් මට ආරංචියක් ආවා සරිගමපා කියන නම විකුණුවා කියලා. නමුත් එතකොට අපි සංගීත කණ්ඩායම නවත්තලානේ. ඒක අපිට ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද නදීර අයියාගේ නම එයාට කැමති නම් ඒක විකුණන්න පුළුවන්, කැමති නම් ඒක තියාගන්න පුළුවන්. ඒක එයාගේ තේරීම. ඉතින් එයාට ඒකට අයිතිය තියෙනවා. ඒකට අපිට මුකුත් කියන්න බෑනේ. බෑ. අනිවාර්යයෙන්ම හිතින් ශෛල් කියන්නේ අර මං කිව්වා වගේම ලස්සන කටහඬක් තියෙන සුන්දර වාදකයෙක්. අපි මෙයාගෙන් ගීතයක් අපි ගීත එකක් නෙමෙයි ගීත කාණ්ඩ කීපයක් අපි අහමු. සූදානම්ද? චූටි කොටසක් අපි ගන්න. කොටසක් කියමු. මොකක්ද කියන්නේ ගීතේ? මම නම් ආස හින්දි සින්දු කෑල්ලක් එහෙම අහන්න. හරි. හින්දි පොඩි කෑල්ලක්. නැත්නම් මෙහෙම කරමුද? මං ආසම එක තියෙනවා දැස තවම අතරන් වෙලා. රයිට්. එහෙනම් ඒක කියමු. කෝරස් එක කියපුවම ඇතිනේ. දැස තවම අතරමං වෙලා ඔබ දුටුවදා පටන් ඔබ යන්නේ නැතන ඉදින් දැස කොහෙද අතරමං වෙලා. තව කොටසක් කියන්න. තව හිත කියන දේ අහන්නේ නෑ, නැතු පෙනෙන දේ දකින්නේ නෑ, ඔබ නොයන තැන කියා යලිනු දෙනලන් වෙලා දැස කොහෙද අතරමං වෙලා. වචන නම් දැන් මතක නෑ. දැන් සෑහෙන කාලයකට කලින් කිව්වේ. කොහොමද මේ පද ටික? ඕක ප්‍රසංග වේදිකාවේ උඩ ඉඳගෙන අපි අහුවා. ඉතින් ඇත්තටම හරි ලස්සන. අර මම මුල කිව්වේ හැම වාදකයාටම හැම ගායකයාටම ෆීමේල් ඒවා සෙට් වෙන්නේ නැත. නමුත් මම හිතන්නේ ශරීල් සංගීත කණ්ඩායම මේ උඩ වාදනය කරමින් මේ කරපු මෙහෙවර හරි අමුතුයි. කියන්නේ හැමෝටම කරන්න බැරි කෑල්ලක් තමයි ශරීල් කරේ. ඒකේ මං හිතන්නේ තාමත් ශෙල්ගේ රසික රසිකාවියන් අදටත් ඒ සින්දු ගැන ඒ වාදනය ගැන කතා කරනවා ඇති. කතා කරනවා. දැනටත් කතා කරනවා. දැන් ඔයත් කතා කරනවා. ඒ වගේම ඒ කාලේ අපි වටා හැදුනානේ. හැම කෙනෙක්ටම හැදුනා මේ සංගීත කණ්ඩායම් වල ඉන්න අපේ මම හිටපු බෑන්ඩ් වල විතරක් නෙමෙයි හැම සංගීත කණ්ඩායමකම ඉන්න කීප දෙනෙක් වටා හරි එයාලගේ ෆෑන් බේස් එකක් හැදෙනවා. ඒක සාමාන්‍යයිනේ. ඒ වගේම මටත් හැදුනා පොඩි මගේ රසික රසිකාවියෝ පිරිසක්. ඉතින් එයාලා අදටත් කතා කරනවා. ඒ කතා කරපුවාම කියන්නේ ඉස්සර කියපු සින්දු ඇයි දැන් කියන්නේ නැත්තේ? අරක කියපන්කෝ මේක කියපන්කෝ ඔය වගේ ඒවා තියෙනවා. ඉතින් අපි ඉස්සරහට යනවා මිසක් අපි අතීතෙම ඉඳලා වැඩකුත් නැහැ. මගේ අදහස ඒකයි. ඉතින් අපි යම්කිසි ගීත ගායනා කරනවා වාදනය කරනවා. අපි ඉස්සරහට යනකොටත් ඒ ටිකම මිනිස්සුන්ට දුන්නොත් වැඩක් නැහැ. අපි තව ඉස්සරහට යනකොට තව අලුත් දේවල් තමයි කරන්න ඕන. අලුත් ඒවා එකතු කරගන්න ඕන. අපි එතකොට තමයි අංග සම්පූර්ණ වෙන්නේ. හරි. දැන් එතකොට සීජෝ බ්‍රාවෝ සංගීත කණ්ඩායමෙන් නිමා වුණා. ඉවත් වුණාද? ඉවත් කරාද? එහෙම ඉවත් වුණා මම. ඉවත් උනේත් ආපහුත් මම ආවේ නදීර නෝනිස් ළඟට. يعني දෙවනි පාරටත් නදීර නෝනිස් විශ්වාස කරනවා. ඔව්. නදීර අයියා කොහොමත් මගේ අහල පහල ඉන්න මනුස්සයනේ. ඉතින් එයා මට කතා කරනවා. එතකොට එයා ඇරෝස්ටා සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා නැවතත් ආයෙ එයාගේ සංගීත කණ්ඩායම පටන් ගන්න. එතකොට ඒ සරිගම්පා කියන නමින්ම නෑ අප්ඩේට් කියන නමින් තමයි එයා සංගීත කණ්ඩායම පටන් ගන්නෙ. ඉතින් මම නදීර නෝනිස් කියන චරිතයට ඒ කාලේ හරි කැමතියි. මොකද එයා නදීර නෝනිස් කියන්නේ හොඳ මියුසිෂියන් කෙනෙක්. හොඳ කලාකාරයෙක්. එයාගේ මාර අයිඩියා තියෙනවා. ඉගෙන ගන්න දේවල් අපිට තියෙනවා ඇති වෙන්න. එයා හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන ප්ලේයර් කෙනෙක්, සිංගර් කෙනෙක්. අනාගතයට වැඩ කරනවා. ඔව්.
එහෙම එකක් තිබුණා. ඉතින් මම අර ඔෆර් එක එනකොට මට ඒක ගන්න හිතුණා. මේ අනිත් එක මට හිතුනේ නැද්ද දැන් පළවෙනි පාරත් බෑන්ඩ් එක නැවතුවා දෙවෙනි පාරත් නවත්තයිද කියලා එහෙම හිතුනේ නැද්ද? එහෙම හිතුණු මාර තිබුණා. නැත්තේ නැහැ. නමුත් මම මගේ ඔළුවේ තිබ්බේ මම සරිගම්පා සංගීත කණ්ඩායමේ අපි කාලයක් වැඩ කෙරුවානේ. එතකොට එයාගේ මම දැක්ක දෙයක් තිබුණා. ඒ කියන්නේ බෑන්ඩ් එකක් ඉස්සරහට ගන්න එයා කරන දේවල් මොනවද? එයාගේ අයිඩියාස් කොහොමද? ඉස්සරහට අපි ප්‍රොෆෝම් කරන්නේ කොහොමද? ඒක හැම ප්ලෑන් එකකටමනේ එයා යන්නේ. එතකොට මට ඒවා මගේ ඔළුවේ තිබුණානේ. එතකොට මට ඒ දේවල් එක්ක මට ආස හිතුණා ආපහු ඒ වගේ වැඩක් කරන්න. එතකොට අනිත් එක මට ළඟයි. දුර යන්න දෙයක් නැහැ ළඟයි. වැඩ කරන්න ලේසි. එතකොට ඔය වගේ හේතු මත මම අර සංගීත කණ්ඩායම වල ප්‍රශ්න නෙවෙයි අර මගේ පහසුව සහ මේ මට ළඟයි පහසුයි අනිත් එක මම ආසයි. ආසාවට ඉතින් මම ආපහු නදීර නෝනිස් එක්ක එකතු වෙනවා අප්ඩේට් සංගීත කණ්ඩායමට. එතකොට එතනත් ඉන්න හොඳ ප්ලේයර්ස්ලා ටිකක් ආයේ අප්ඩේට් සංගීත කණ්ඩායම නදීර අයියා සිංකරන්ඩ ඉන්න ආයේ අංජු අපිත් එක්ක සෙට් එකම ආපහු. ඔව් එතකොට ඒ සෙට් එකෙන් ඉන්නේ මමයි නදීර අයියයි අංජුයි පරණ සෙට් එකෙන්. ඒ කියන්නේ අනිත් සරිගම්පා හිටපු කට්ටිය කතා කරන්නේ නැද්ද ඒ වෙලාවේ? ඒ වෙලාවේ කතා කරන්න මං හිතන්නේ කතා කරේ නැහැ මොකද ප්ලේයර්ස්ලා ගොඩක් හොඳ බෑන්ඩ්ස් වල ප්ලේ කරනවා. එතකොට ඉනේෂ් සීරියස් කියන බෑන්ඩ් එක කරනවා. එයාගේම බෑන්ඩ් එකක්. එතකොට එයාට ඒක දාලා ඉන්න බෑ. ඉන්නෙත් නැහැ. එතකොට ඔව් කසුන් අග්‍ර සංගීත කණ්ඩායමේ එතකොට ඒ අග්‍ර සංගීත කණ්ඩායමත් හොඳම පීක් ලෙවල් එකේ ඉන්න කාලේ. එතකොට ඒක දාලා ඉන්නෙත් නැහැ. ඒක දාලා ඉන්න අවශ්‍යතාවයකුත් නැහැ. එයාට එච්චර වැඩ තියෙනවා. එතකොට චාල්ස් හිටියා අවසාන සරිගම්පා අවසාන වකවානුවේ බේස් ගිටාරිස් විදිහට හිටියේ චාල්ස් රොසයිරෝ. එතකොට එයා ඒ දවස්වල ෆ්ලෑෂ් බෑක්. එතකොට මේ ඕල් රයිට් හිටියේ. ඕල් රයිට්. ඕල් රයිට්. ඕල් රයිට්. එතකොට ඕල් රයිට් කියන බෑන්ඩ් එකත් පීක්ම කාලේ. එතකොට අර එතන ඕල් රයිට් එකෙන්ද චාල්ස් රොසයිරෝ අප්ඩේට් එකට ආවේ? නෑ නේ. චාල්ස් රොසයිරෝ අප්ඩේට් එකට ආවේ නෑ. ආවේ නැද්ද? නෑ ආවේ නෑ. සරිගම්පා සංගීත කණ්ඩායමේ තමයි අපිත් එක්ක හිටියේ. ඔව් ඒ කියන්නේ මාක් හිටියා. එයා අයින් වෙනවත් එක්කම චාල්ස් රොසයිරෝ තමයි සරිගම්පා බේස් ගිටාරිස් විදිහට වැඩ කරේ. ඊට පස්සේ තමයි යාට ඕල් රයිට් සෙට් වෙනවා. මේ කට්ටිය එහාට මෙහාට වෙලා යනවනේ. මේ අර හිටපු ප්ලේයර්ස්ලාගේ කට්ටියව ගන්න බෑ. මොකද එයාලා තැන් තැන් වල ප්ලේ කරනවා. එයාලට හොඳයි. එතකොට අලුත් ප්ලේයර්ස්ලා සෙට් එකක් තමයි එකතු වෙන්නේ. බේස් ගිටාර එකට හිටියේ ගයන් අයියා. මේ එතකොට ඩ්‍රම් ප්ලේ කරන්න චානු. රිදම් ගිටාරිස් විදිහට සමිත් රොමායල්. දැන් අරොස්ටා සංගීත කණ්ඩායමේ ඉන්නම්. ප්‍රශාන්ත් ෆර්නෑන්ඩෝ ඔක්ටෝපෑඩ් එකට ඉන්නවා. මුලින්ම නදීර අයියා ප්ලේ කරේ. පටන් ගද්දිම එයා ප්ලේ කරන්න ඕන කියන තැන හිටියේ. ඊට පස්සේ තමයි රෂාන් එකතු වෙන්නේ අප්ඩේට් සංගීත කණ්ඩායමට. ෆ්‍රන්ට් එකේ අංජු තමයි ඇදගෙන ගියේ මුල්ම දවස්වල. එතකොට ওই විදිහට සංගීත කණ්ඩායම අපි හදාගෙන යනවා. ඒ යන අතරතුරදී තමයි ගයන් අයියා ඉවත් වෙනවා සංගීත කණ්ඩායම. කොච්චර කාලයක් කියලා අප්ඩේට් සංගීත කණ්ඩායමේ ලොකු කාලයක් ගයන් අයියා රැඳෙන්නේ නැහැ. මුල් නමුත් මම හිතන්නේ අප්ඩේට් පටන් ගත්තා එතකොට මාර විදිහට මිනිස්සු වැළඳගත්තා ඒ සංගීත කණ්ඩායම. ඔව්. අපි දැක්කා එක ළඟ ෂෝස් ගොඩක් DVD ඉෂුස් වුණා ඒ කාලේ. ඒ කාලේ ඔව්. මුල්ම කාලෙම අපි ඉස්සරහට ගියා. මිනිස්සු වැළඳගත්තා සංගීත කණ්ඩායමක්. ඉතින් එතකොට ගයන් අය අයින් වෙනවා මාස කීපයක් යද්දී. එතනින් පස්සේ තමයි ඔයා සෙට් වෙන්නේ අප්ඩේට් සංගීත කණ්ඩායමට. ඊට පස්සේ අපි මට මතක හැටියට චානු තමයි ඉවත් වෙන්නේ නේ. චානු ඉවත් වෙනවා. එතකොට එතනින් එහා පැත්තට ඩ්‍රම් එකට එකතු වෙනවා ප්‍රසාද් එකතු වෙනවා. ඔහොම එතනින් පස්සේ ප්ලේයර්ස්ලා අප්ඩේට් උනේ නැහැ මතක හැටියට මට. අප්ඩේට් අවුරුදු කීයක් ප්ලේ කරාද? අප්ඩේට් අවුරුදු 3ක් විතර ප්ලේ කරා. ඔව් 3ක් විතර 4ක් ගියේ නැහැ. ඔව් 3ක් විතර ප්ලේ කරා. මේ ඒ ප්ලේ කරනවත් එක්කම මේ බෑන්ඩ් එකේ ওই පොඩි ප්‍රශ්න වගේක් අපිට ආවා. ඇයි අප්ඩේට් නැවතුනේ?
ඒ ශරීරයෙන් අහන්න ඕන ශරීරය තමයි ළඟම හිටපු හිතවතා සහ ලොකුම නඩුව ලොකුම නඩුව අපි හිටියත් බෑන්ඩ් එකේ ශරීරයෙන් තමයි ඔක අහන්න ඕනේ. අයිය ඇත්තටම අප්ඩේට් නැති වුණේ අයිය. අප්ඩේට් නැති වුණා කියන්නේ ගැටලු තමයි. ගැටලුනේ ප්‍රශ්න තමයි ගැටලු කියන්නේ මෙහෙමයි අපිට අර හැම සංගීත කණ්ඩායමකම තියෙනවා වැඩ තියෙන කාලයක් වැඩ ටිකක් අඩු කාලයක්. ඔය කාලෙදී මේ තියෙනවනේ මිනිස්සුන්ට පොඩ්ඩක් මුදල් වල තියෙන ප්‍රශ්නේ ඔළුවට වදින කාලේ. එතකොට මේ ඔන්න සංගීත කණ්ඩායම අපි කට්ටියම එකඟතාවයකට ආවා මේ අපි ටිකක් අපේ බජට් එකට වැඩ ගන්නේ නැතුව දැන් වැඩ ගන්න අමාරු වැඩ අඩු කාලෙනේ. චුට්ටක් අපි බජට් එක අඩු කරලා අපි වැඩක් ගහනවා කියන හරි තැනට අඩු කරලා අපි ගමු කියලා. ඉතින් ඔහොම යනකොට මේ වැඩ ටිකකුත් ගහනවා ටිකක් මිල අඩුවට ඔහොම ගහගෙන ගිහිල්ලා අවසානයේදී මේ පොඩි ප්‍රශ්න වගේක් එනවා. ඒ ප්‍රශ්න ගැන අහන්න එපා. ඒක නිසා මම මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා මම සංගීත කණ්ඩායමෙන් අයින් වුණා. ඔව්. ඊට සංගීත කණ්ඩායම කන්ටිනියු වුණාද? නැහැ. එතනින් පස්සේ ප්ලේයර්ස්ලා සියලුම දෙනා අයින් වුණා. ඔයා දන්නවා ශරීල් අප්ඩේට් සංගීත කණ්ඩායම බෑන්ඩ් එක අද නවත්තනවා කිව්වහම ඊළඟ වර්ෂය සඳහාත් අපිට ප්‍රසංග තිබ්බා. ඔව්. දන්නවද ඒක? ඔව්. එකක් දෙකක් නෙමෙයි ගොඩක් තිබ්බ ප්‍රසංග. මට මතකයි. එතකොට ඒවට මොකද උනේ කියලා අපි දන්නේ නැහැ. නමුත් ඉතින් සුන්දර අතීතයක් එක්ක මමත් ඉතින් ශරීල් මටත් ගොඩාක් දේවල් ජීවිතේ කියලා දුන්න කෙනෙක්. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ක්ලාස් එහෙම කරා ශරීල් නේද? ඔව්. තාමත් කරනවද ක්ලාස්? තාමත් කරනවා. දැන් ගොඩක් දුරට ක්ලාස් නවත්තලා තියෙන්නේ ජූඩ් මම ජොබ් එකක් කරනවා. ජොබ් එකක් කරන නිසා ටයිම් එක චුට්ටක් හදාගන්න අමාරුයි. දැන් මම ආයේ සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙලා වැඩ කරන නිසා මම දවස තියාගන්නවා ජොබ් එකට. රැයට තමයි මම ප්‍රැක්ටිස් එක දාගන්නේ. ඔන්ලයින් එහෙම කරන්න පුළුවන්. ඔව් එහෙම කරන්නත් පුළුවන්. අර නිදහස තියෙන වෙලාවට දැන් මම ක්ලාස් එන ළමයින්ට මම කියන්නේ අර ෆික්ස් ඩේට් එකක් නෙවෙයි. එයාලටත් පුළුවන් මටත් පුළුවන් දවසක අපි ක්ලාස් එක කරමු. එතකොට මම එයාලට ලෙසන් එකක් දෙනවා. එතකොට එයාලා ඒ වැඩ ටික කරගෙන එයාලට පුළුවන් දවස මට කතා කරපුවම මට පුළුවන් දවස එයාලට පුළුවන් දවස හරියට දෙන්න කතා කරගෙන ඒ දවසේදී කරලා දෙනවා. ඔව්. ඉතින් දැන් අප්ඩේට් සංගීත කණ්ඩායමෙන් දැන් ඔන්න උනානේ ගොඩක් ඒ කියන්න පුළුවන් සහ අපිට බැරි දේවල් ගොඩක් තියෙනවා. ඒවා එහෙම තිබ්බ දැන්. ඉතින් අප්ඩේට් සංගීත කණ්ඩායමෙන් පස්සේ ශරීල් කාලයක් නිහඬ වෙනවා. එකී නොකී මේකී රස්සාවල් ගොඩාක් කරනවා. ඔව්. දුක් විඳිනවා. එයා අපි කියන්න ඕනේ අපේ ඔව් සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙනවත් එක්කම කලාකාරට වෙන දේ අපිට මතක් කරන්න ඕනේ. ඊට පස්සේ මට සංගීතය මං ආයේ සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙන්නේ නැහැ කියන අරමුණෙන් තමයි මම එළියට යන්නේ. ඊට පස්සේ අපේ හිටපු සංගීත කණ්ඩායමේ ප්ලේස්ලා කට්ටියම ඇවිල්ලා අපි මේක නවත්තන්න නැතුව ආපහු කරමු කියන එකේ ඉන්නවනේ. ඔව් අප්ඩේට් කේ සංගීත කණ්ඩායමේ හිටපු ශිල්පීන් ටික මේ ඊට පස්සේ අපි එකතු වෙලා බෑන්ඩ් එකක් පටන් ගත්තා. පටන් අරගෙන එක වැඩකුත් අපිට ආවා. පළවෙනිම වැඩේ. එතකොට අප්ඩේට් සංගීත කණ්ඩායමට හිටපු සෙට් එකක් සෙට් එකම ඔව් ඊට පස්සේ එතනදී මේ ඒ සංගීත කණ්ඩායම මට පවත්වාගෙන යන්න බැරුව ගියේ. උනේ හරියටම ෂෝ එක හෙටයි කියනකොට මට අසනීප වෙනවා. මට ඩෙන්ගු හැදිලා මාව හොස්පිටල් ඇඩ්මිට් කරනවා මේ හෙට ෂෝ එක තියෙද්දි. එතනින් ඒ ෂෝ එකත් චාටර් වෙලා ඇයි හදිස්සිය ප්ලේ කෙනෙක් දාගන්න ටෙම්පරරි. එතකොට බෑනේ සෙෂන් එකක් බලන්න ඕන, ආටිස්ට් බැගින් එකක් බලන්න ඕන. ඉතින් ප්ලේ කෙනෙක් කියන්නේ මැජික් කාරෙක් නෙවෙයිනේ. එතකොට අර අපිට සෙෂන් එක එයාට බලා ගන්න කියන්නත් බෑ. එතකොට එයා බලලා තියෙන සෙෂන් එක තමයි අපි සියලුම දෙනා ගහන්න වෙන්නේ. එතකොට අර ඒ අපහසුතාවයට මුහුණ දෙන්න නම් මුළු සංගීත කණ්ඩායමටම. එතකොට ආටිස්ට් බැගින් එක එයා සමහර විට ඒ ආටිස්ට්ලා එයා බලලා තිබුණොත් මේ ඒක මොන හරි කරගන්න පුළුවන්. බලලා නැති ආටිස්ට්ලා වගේ වුණොත් එයා අපහු ඒකටත් මහන්සි කරන්න අමාරුයි නේ. ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒක මාර විදිහට මහන්සි වෙන්න ඕන ඔළුව මේ කරවෙන වැඩක් ඉතින්. ඒක හැබැයි එයාට බාර දුන්න ප්ලේයර් එයා වැඩේ එයාට පුළුවන් විදිහට හොඳට කරලා දුන්නා. ඉතින් ඒක අගය කරන්න ඕන. මොකද ගොඩ දෙනෙක් මේ හෙටයි වැඩේ තියෙන්නේ කියලා අවුට් ෂෝ එකක් බාර ගන්න නැහැනේ. ඉතින් ඒක ගන්න කමක් නැහැ. ඒක අපිට සෙෂන් එක හෙට මෙන්න මොන හරි කරගත්ත හැකි. නමුත් අවුට්ඩෝර් ෂෝ එකක් අවුරුදු 30ක්. එතකොට ආටිස්ට් බැගින් එකක් තියෙනවා. ලොකු රිස්ක් එකක් අරගෙන එයා ඉතින් ඒක වැඩේ කරලා දුන්නා. ඒක අගය කරන්න ඕන දෙයක්. නමුත් මේ ඒ වෙනමත් එක්කම මේ සංගීත කණ්ඩායම පවත්වාගෙන යන්න බැරුව යනවා මට.
ඊට පස්සේ අපි කතා වෙලා ඒකත් අපි අතහැරලා දානවා. අතහැරලා දාන්නේ ගොඩ කලකිරීමෙන්. ඊට පස්සේ මම සංගීත කියන එක මම ආයෙ කරන්න නැහැ කියන තැනට තමයි මම එන්නේ. ඇවිල්ලා ජොබ් එකක් කරන්න පටන් ගන්නවා. මම එතකොට මම මගේ යාළුවෙක්ගේ ඉන්ස්ට්‍රුමන්ට් ෂොප් එකක් තිබුණා. මම ඒක එයා මට ඒක බාර දුන්නා. ඔයා මේක බලාගෙන ඉන්න මම ඔයාට මේ වගේ පඩියක් ගෙවනවා. මම ඉතින් උදේට යනවා රෑ 9 විතර වෙනකන් ෂොප් එකේ ඉන්නවා. ගෙදර යනවා, වොෂ් එකක් දානවා, කාලා බීලා නිදා ගන්නවා. ආයෙ පහුවදාට යනවා. ඔහොම ඉතින් ජීවිකාව ගෙවිගෙන ගියා ෂොප් එකේ. ඊට පස්සේ මේ ටික කාලයක් යනකොට මට දැන් අපි එන්ඩෙන්ඩ් අපේ රටවල තියෙන මේ ආර්ථික මට්ටම වෙනස්නේ. එතකොට බඩු මිල ඉහළ යනවා. එතකොට අපිට අර ලැබෙන පඩිය අප්ඩේට් වුනේ නැත්නම් ඒකට අර අපේ එදිනදා වියදම කරගන්න බෑනේ. පන්ති හිටපු යාළුවෙක් එයා ෂොප් එක. එතකොට එයා මට බාර දෙනවා ෂොප් එක බලා ගන්න. මම ඔයාලට මේ විදිහට පඩියක් ගෙවනවා. ෂොප් එක බලාන කරන් යන්න කියලා. දැන් ඔක්කොම දැන් සංගීත කණ්ඩායම අතහැරලා දැන්. අතහැරලා දැන් මියුසික් කියන එක දැන් මගේ නෑ. ඔළුවේත් නෑ. මම ඔළුවෙන් අයින් කරලා තියෙන්නේ. නමුත් මට ජොබ් එක කරන්න හම් වෙන්නේ ඉන්ස්ට්‍රුමන්ට් ෂොප් එකකමයි. ඉතින් මම ඒවත් බලාගෙන කරගෙන වැඩේ කරගෙන යනවා. අවුරුද්දක් විතර වැඩ කරන් යනකොට මේ දැන් රටේ බඩු මිල වැඩි වෙනවා. එතකොට අර අපේ සැලරි එක වැඩි වුණ නැත්නම් ඒක කරගෙන යන්න අමාරුයිනේ. ඒ හින්දා මම යාළුවටත් කියලා මම වෙන ජොබ් එකකට යනවා. ওই ජොබ් එකේ කන්ස්ට්‍රක්ෂන් ජොබ් එක. ඒක කරගෙන යනකොට ඉතින් ඔහොමම අවුරුදු කීපයක්ම මම දැන් අර ඉන්ස්ට්‍රුමන්ට් එකක් මකට හම්බෙන්නෙත් නෑ. දැන් අර ෂොප් එකේ වැඩ කරන කාලේ ඉන්ස්ට්‍රුමන්ට් එක්කනේ මම වැඩ කරන්නේ. එතකොට গিitar එකක් චුට්ටක් අරගෙන ප්ලේ කරනවා. පියානෝ දෙක තුනක් තිබ්බා ඒවත් ප්ලේ කරනවා. සින්දුවක් කියනවා. ඔය වගේ මියුසික් අතහැරියට මියුසික් එක්කම තමයි හිටියේ. මේ අතනින් පස්සේ මියුසික් සම්පූර්ණ අතහැරෙන්න ගත්තා. මොකද මට මම සංගීත කණ්ඩායම් ගණනාවක ප්ලේ කෙරුවත් මේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් මගේ කියන එකක් නැහැ මට. තේරුණාද? තාම නැහැ. තාමත් නැහැ. සංගීත කණ්ඩායම් වලින් මට ලැබුණු ඉන්ස්ට්‍රුමන්ට් එක තමයි මගේ විදිහට මම ටෝන්ස් ප්‍රොජෙක්ට් එක හදාගෙන ඒ විදිහට මම ප්ලේ කරේ. සමහර දවස් තිබුණා මට ප්‍රැක්ටිස් එකට සින්දුවක් ප්‍රැක්ටිස් කරන්නවත් කීබෝඩ් එකක් නැහැනේ ගෙදර. එතකොට මම ප්‍රැක්ටිස් එක කරගන්නෙත් අපි ප්‍රැක්ටිස් කරන තැනට ගිහිල්ලා වේල පහින් ගිහිල්ලා සින්දුව පාර්ට්ස් ටික කොපි කරගෙන කෝඩ්ස් ටික දාගෙන මම රෙඩි වෙලා ඉන්න අනිත් අය එනකොට. එහෙම තමයි පුහුණු වීම කටයුතු කරගත්තේ ඔය කාලේ. ඉතින් නමුත් මට ඒක ලොකු අඩුපාඩුවක් කියලා දැනුන්නේ නැහැ. මට විශ්වාසයක් තිබුණා මට ටක් ගාලා සින්දුවක් අහපු ගමන් මේක මට කොපි කරගන්න පුළුවන්. කෝඩ්ස් ටික දාගන්න මට වහ වෙලාවක් යන්නේ නැහැ කියන එක ඔළුවේ මගේ තිබුණා. ඒ හැකියාව ජේසු දීපු එකක්. ඒකට මම තෑන්ක්ස් කරන්න ඕනේ ජේසුටමයි. මොකද මට ගුරුවරයෙක් නැහැනේ. අදටත් මම සිං කරාට ඉගෙන ගත්ත තනියමද හැමදේම ඉගෙන ගත්තේ? ඔව් මට ගුරුවරයෙක් කියලා ඉන්නේ මගේ හිටියා ළඟම යාළුවෙක්. පොඩි කාලේ ඉඳන් අපි එකටම ඉන්නේ. නුවන් සුරේෂ්. එයාත් අද ඉතාලියේ ඉන්නේ. එයාව ආදරෙන් මතක් කරන්න ඕන. මොකද එයා නිසා තමයි මම ප්ලේ කරන්නේ අද. එයා තමයි මට මුලින්ම මම එතකොට 6 වසර. එයා එතකොට මේ කීබෝඩ් ක්ලාස් එකකට යනවා. ඕගන් ඉගෙන ගන්න. මටත් හරි ආසයි. මටත් කියලා දියන් කියපුවාම මට නිල්ලහස් තලේ කියන සින්දුවේ නොටේෂන් එක ලියලා දීලා කිව්වා මේක ප්‍රැක්ටිස් කරපන්. මේක තමයි මටත් දුන්නේ කියලා. දැන් නොටේෂන් එක ලියලා දුන්නාම ඉතින් මට කල්පනා කරන්න තියෙන එකම දේ මේ ඉංග්‍රීසි අකුරු වගේක් තියෙන මට හොයන්න බෑ මේක කොහොමද කියලා. ඊට පස්සේ එයා මට කොලේක කීබෝඩ් එකක් ඇඳලා මේක තමයි මේ නෝට් එක මෙහෙම කියලා නෝට්ස් ටික ලියලා දීලා මේ ඕක දැන් ගෙදර ඉන්ස්ට්‍රුමන්ට් එකක් නැහැනේ මට පුරුදු වෙන්න. පොඩි අර සෙල්ලම් මෙච්චර විතර බැටරි කෑලි දෙකක් දාන එකක් තිබ්බා. බැටරිත් නැහැ. ඉතින් මම ඕකෙන් කටින් කෑග ගහ ඕක මම ප්‍රැක්ටිස් කරනවා. මේව කරලා මේවා එතනින් පස්සේ එයා නුවන් යනවා වෙන ඉස්කෝලේකට. එතනින් පස්සේ නුවන්ව මට හම්බෙන්නේ ඔය ක්ලාස් යද්දී එහෙම නැත්නම් ඔය ගෙවල් පාරේ අතරමඟදී ඔය වගේ තමයි හම්බෙන්නේ. නමුත් මට අර ඇතිවෙච්ච ආසාව මගේ ඔළුවෙන් යන්නේ. මම කොයි වෙලේ බැලුවත් try කරන්නේ අර වැඩ කරන්න නැති ඕගන් එකත් එක්ක ඔට්ටුවේ මොනවා හරි ගන්න සද්ද ඇහෙන්නේ නැහැ. ඕම හරි ඔය යන වකවානුවේ මට හම්බ වෙනවා මෙලෝඩිකා එක. මෙලෝඩිකා එක හම්බුනහම අරකට මම ප්ලේ කරලා බලනවා. ඔය කෝබෝබේ ඉන්නකොට නිකන් පොඩි සින්දු කෑල්ලක් මොනවා හරි අහුවෙච්ච ගමන් මම කරන්නේ අර නෝට්ස් ටික මට දැන් ඔළුවේ තියනවානේ. කොළ කෑල්ලක හරි බිම හරි මේ ඉන්න තැන මම බිම හරි ලියා ගන්නවා නෝට් ටික ලියලා ඉවරලා. ඉතින් ඔහොම අර
කනට ඇහෙන දේ මම ප්ලේ කරන්න හුරු වුණා අරකින්. ඔහොම තමයි ඉතින් ඉස්සරහට යන්නේ. ගුරුවරයෙක් නෑ. හිටියේ නුවන් තමා. තනියම දේවල් හොයාගත්තා. එතකොට කෝර්ස් කියන දේවල් මොනවද කියලා ඉගෙන ගත්තා. ඒ මම හිතන්නේ අර දෙවියන් වහන්සේ දුන්න දීමනාවක් වගේ තමයි හැමෝටම හම්බෙන්නේ. ඒක ජේසු දුන්න ටැලන්ට් එකක්. ඒකට මම අදටත් ජේසුට තමයි ණය ගැති. අනිවාර්යෙන්ම. ඉතින් මම කියවනේ සුන්දර චරිතයක්. ඉතින් කොහේ හෝ තැනක ශෙරිල්ව ලොක් වෙනවා. කොහේ හෝ තැනක. මට ඒක තේරෙන්නේ නැහැ. මම කොහොමද කියන්න ඕන කියලා. ඉතින් මම ශෙරිල්නුත් ඇහුවා. ශෙරිල් ඔයා උතන දැන් මේ ඉන්න වත්මන් තත්ත්වයේ එයා කියනවා දැන් සතුටින්ම ඉන්නේ මෙතන තමයි කියන. දැන් වර්තමානයේ අල්ෆා සංගීත කණ්ඩායමේ ඉන්නේ තිලින ෆර්නෑන්ඩෝගේ. මේ එතන තමයි මම ආසාවෙන්ම වැඩේ කරගෙන යන තැන දැන් ඉස්සර මගේ සංගීත කණ්ඩායමට මං ආස නැහැ කියනව නෙවෙයි. ආසාවෙන් කරපු තැන තිබුණා. ජොබ් එක විදිහට කරපු තැනක් තිබුණා. එතකොට ඒකට ලොකු කැපකිරීමක් නැහැ. මගේ කොටස මම කරනවා ගෙදර එනවා. ඔය වගේ නෙමෙයි. අල්ෆා සංගීත කණ්ඩායම දැන් මේ දවස්වල ප්‍රතිචාර කොහමද? අල්ෆා සංගීත කණ්ඩායමට හොඳ ප්‍රතිචාර. අල්ෆා තිලින විත් අල්ෆා තිලි විත් අල්ෆා මේ ඉතින් මේ හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ කියන්නේ යන හැම තැනකදීම ලැබුණු ප්‍රතිචාර ඉහළයි. ඔව්. මේ තව දැන් මට ඔහොම මතක් වුණා. අප්ඩේට් කියලා ඔය ආවේ ප්ලේ කරනවා. ඒ අප්ඩේට් බෑන්ඩ් එකත් විකුණුවාද නම? අප්ඩේට් කියන නමත් නදීරයි විකුණුවා. ඒකනවා. ඔව්. එතකොට ඒ අප්ඩේට් කියන නම මුලින්ම ගත්තෙත් නදීරයගේ ගමේම කෙනෙක්. මේ ඒ අප්ඩේට් එකටත් මට ආරාධනාවක් ලැබිලා මම ඒකෙත් ප්ලේ කරනවා අවුරුද්දක් දෙකක් විතර. ඒකේදී අපි ඔය දෙරණ මම බෑන්ඩ් ජීවිතේ ජීපම බෑන්ඩ් ජීවිතේ ඔව් බෑන්ඩ් ජීවිතේ ප්ලේ කරා. එතකොට සෙට් එකක් හිටියද? ඔව්. දෙරණ බැටල් ඔෆ් ද බෑන්ඩ් කියන ඒ ප්‍රෝග්‍රෑම් එකෙත් අපි ප්ලේ කරා. මේ ඊට පස්සේ ඔය ප්‍රැක්ටිස් එකට එන්න කට්ටිය හොරයි ඔය වගේ ඉතින් තියෙනවා ප්‍රශ්නනේ හැමතැනම. දැන් ඉස්සර හිටපු බෑන්ඩ්ස් වල කොල්ලෝ තාක්ෂණේ නැහැ. මහන්සි වෙලා තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ තිබ්බත් අර එන කාලේනේ ඔව් එතකොට ඒ කට්ටිය තමන්ව ඉස්සරහට දාගන්න තමන්ගේ බෑන්ඩ් එක ඉස්සරහට දාගන්න මාර විදියට මහන්සි වුණා. එතකොට ඊට පස්සේ ආපු කට්ටියට තාක්ෂණේ තියෙනවා, ඉන්ස්ට්‍රුමන්ට් ඔක්කොම ටික තියෙනවා, හැමදේම ළඟ තියෙනවා, උනන්දුව නැහැ. එතකොට අර ප්‍රැක්ටිස් එකට එන්න ටයිම් එකක් දුන්නා පැය දෙකකට විතර පස්සේ ප්‍රැක්ටිස් එකකට එන්න. ඒතර ප්‍රැක්ටිස් එක වැඩි අපිට පැය 5ක් විතර ප්‍රැක්ටිස් එක කරන්න තියෙන එක පැය 3කට විතර සීමා වෙලා. එතකොට මේ ඒ ඇවිල්ලත් සමහරට අපි රෙඩි වෙලා එන්න අපි දෙනවනේ මැසේජ් එකක් ප්‍රැක්ටිස් එකට එනකොට අපි ඊළඟට ප්‍රැක්ටිස් කරන්නේ මෙන්න මේ සින්දු ටික. එතකොට අපි ඒකට රෙඩි වෙලා ඉන්නවා. සාමාන්‍ය පෞද්ගලිකව සෙල්ෆ් ප්‍රැක්ටිස් එකක් තියෙන්න බෑ. මේ සමහර අය එතෙන්ට ඇවිල්ලා තමයි සින්දු අහන්න ගන්න. ඊට පස්සේ එපා වෙනවා. ඔව් එතකොට කලකිරෙනවා. ඊට පස්සේ ඒ සංගීත කණ්ඩායමත් එහෙමම නැතුව යනවා. ඊට පස්සේ තමයි අල්ෆා සංගීත කණ්ඩායමත් ඇතුළට ගන්නේ. අල්ෆා දැන් අල්ෆා සංගීත කණ්ඩායමේ අලුත් විස්තර මොනවද? අල්ෆා සංගීත කණ්ඩායමේ ඉතින් අපි මේ ටිකේ වැඩ කරගෙන යනවා. ප්‍රයිවට් පාටිස් අර මේ සෙට් වෙන ඒවා වැඩ තියෙනවා. ඉතින් ගෙවීම උනත් හොඳයි, සාධාරණයි. හැම කෙනෙක්ටම සම. ඒ කියන්නේ සමසේ නායකයෝ සේවකයෝ කියලා නෑ. ඔක්කොම නායකයෝ ඔක්කොම සේවකයෝ. ඔව් ඔක්කොම නායකයෝ ඔක්කොම සේවකයෝ. ඔව් ඒ හින්දා හරි ආදරේ බෑන්ඩ් එකට ඉන්න ප්ලේයර්ස්ලා කීප දෙනා හැමෝම. ඉතින් ඒකත් එක්ක කරන් යන්න ආසයි. ලේසි වැඩේට උනන්දුයි. මම අයිඩියා එකක් දෙනකොට අනිත් අය තවත් අයිඩියාස් දෙනවා. අපිත් මෙහෙමත් කරමු. ඇහුම්කන් දෙනවා. මම ඇහුම්කන් දෙනවා අනිත් අයගේ අයිඩියාස් වලට. මගේ අයිඩියාස් වලට අනිත් අය ඇහුම්කන් දෙනවා. එතකොට හරි ලේසි මේ වැඩේ කරන් යන්න. ඉතින් ශෙරිල්ගේ කතාව ගත්තාම ඉතින් දැන්වත් නිහඬව ඉන්න එපා. එන්න ඉස්සරහට ඇවිල්ලා වැඩක් කරන්න, වාට උදව් කරන්න අපි ඉන්නවා, යාළුවෝ ඉන්නවා. ඉතින් ශෙරිල් මෙතුවක් ඇවිල්ලා තියෙන මේ ගමනේදී ඇතරම අතීතය ගැන දුකයිද සතුටුයිද සහ දැන් ඉන්න තත්ත්වය ගැන හිතෙන්නේ සංගීත ගමනේ? සංගීත ගමන ගැන අතීතය ගැන දුකක් නැහැ. දුකක් නැහැ කියන්නේ අතීතය තමයි අපිව මෝටිවේට් කරන්නේ. අතීතයේ අපි වැටිච්ච තැන් තියෙනවා, අපි ගත්ත වැරදි තීරණ තියෙනවා. ඔය හැම එකක්ම අපි මොටිවේෂන් එකක් කරගන්න ඕන. මම මේ වැරදි තීරණයක් ගත්තා, මං අපරාධේ මෙහෙම කියලා මම වැටුනොත් මම ඉස්සරහට කරන්නේ වැටෙන එක තමයි. එතකොට මම මගේ අතීතයෙන් ගන්නේ
මට වැරදිච්ච තැන් ටික තියෙනවානේ. වැරදිච්ච තැන් ටික මම අඳුර ගන්නවා. එතකොට මම ඉස්සරහට මට ඒ වැරද්ද වෙන්නේ නැහැ. මම ඒ වැරද්ද හදා ගන්නවානේ. ඉතින් ඒ විදිහට මගේ අතීතේ මම මොටිවේෂන් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. සතුටුයි මගේ අතීතය ගැන. මොකද මම අත්දැකීම් ගොඩක් හම්බුණා. අත්දැකීම් මාර අත්දැකීම්. මගේ රටින් පිටට ගිහිල්ලා ප්ලේ කරන්න ටුවර් එකක් යන්න වාසනාව තිබුණා මට. හොඳ ආටිස්ට්ලට බැක් කරන්න අවස්ථාව ලැබුණා. එතකොට ලංකාව වටේ මේ පැත්තෙන් යාපනයේ මේ පැත්තෙන් ගාල්ල මාතර අකුරැස හැම පැත්තටම ගිහිල්ලා ප්ලේ කරන නුවරඑළිය ලංකාව වටේම මියුසික් කරන්න මියුසිෂියන් කෙනෙක් විදිහට ගිහිල්ලා මේ පරිස්සමට ගිහිල්ලා ලස්සනට මියුසික් ප්ලේ කරලා පරිස්සමට ගෙදර එන්න මට වාසනාව තිබ්බා. ඉතින් ඔන්න ඔහොම තමයි ෂෙල්ගේ කතාව. ඉතින් ෂෙල්ගේ වැඩක් ගන්න පුළුවන්. ඉතින් මියුසික් කටයුතු දැන් තමන්ගේ පර්සනල් ඒ කියන්නේ මම කොහොමද කියන්නේ ගුරුවරයෙක්ගේ කාර්යභාරයට අමතරව මියුසික් ප්‍රොඩක්ෂන් එකක් කරනවද ෂෙල්? මියුසික් ප්‍රොඩක්ෂන් එකක් කියන්නේ මෙහෙමයි. මම දැන් මගේ ගීත කීපයක් නිර්මාණය කරලා තියෙනවා. එකක් නම් මම රිලීස් කරලා තියෙනවා. නමුත් මියුසික් වීඩියෝ එකක් එක නෙවෙයි. YouTube channel තියනවද? YouTube channel එකක් තියෙනවා. නම කොහොමද තියෙන්නේ? ෂෙරිල් ක්‍රිස්ටන්. මේ ක්‍රිස්ටන් කියන නම කොහොමද එන්නේ? ක්‍රිස්ටන් කියන මම කියන්නේ ෂෙරිල් ක්‍රිස්තියානි කියලා තමයි මම ඒ කාලේ ඉඳලා කියන්නේ. නික්නේම් එකනේ. නික්නේම් එක. ඔව්. මේ ෂෙරිල් ක්‍රිස්ටන් කියන්නේ ඔය කෙල්ලම නම කෙල්ලමගේ නමක්. නෑ ගමක් නෑ ලස්සනයිනේ. දැන් මතක හිටිනවනේ. එතකොට මේ ඉස්සර මෙහෙම නෙමෙයි හිටියා. ඉස්සර හිටියේ මතකයි බලන්න පුළුවන් ෂෙරිල්ගේ අප්ඩේට් සරිගම පා එතකොට බ්‍රාවෝ සංගීත කණ්ඩායම සර්ච් කරලා බලන්න ෂෙරිල් කොණ්ඩේ වවලා අර ලස්සන හින්න දැනුත් එහෙම තමයි. දැන් ලස්සනයි. ඉස්සරත් ලස්සනයි දැනුත් ලස්සනයි. ගැල්ලමගේ මාංශය නැරිනේ. තියෙනවා හොඳටම තියෙනවා. හොඳටම තියෙනවා. ඉතින් හරි දැන් මෙතුවක් ආව ගමනේදී උදව් කරපුවා ඉන්නවා. උදව් කරපු අය බොහොම ඉන්න. හැමෝම මතක් කරන්න ඕනේ. හැමෝම මතක් කරමු. ඒක තමයි යුතුයකමනේ. මුලින්ම මගේ අම්මා තාත්තා මතක් කරන්න ඕන. ඒ දෙන්න නිසා තමයි අද මම මේ ලෝකේ ඉන්නේ. මියුසික් කරන්න චූටි හරි උනන්දුවක් මුල පටන් ගන්න එතනින්. ඊට පස්සේ පාසලේ මගේ ගමේ පාසලේදී විජයන්ති මිස් විජයන්ති තමයි සංගීත ගුරුවරිය. ඉතින් එතුමියගේ පළවෙනිම ගෝලයා මම. ඊට පස්සේ මට එතනින් යන්න වෙනවනේ සාන්ත සේවියර් විද්‍යාලයට. එතකොට එතන ඉන්නවා ප්‍රියන්ති කියලා ටීචර් කෙනෙක්. එයාත් හරි ආදරේ අපිට මියුසික් ටීචර්. ඒ ටික කාලයක් ඉන්නකොට මම සේවියර් විද්‍යාලයට ගිහිල්ලා මාස කීපයක් යනකොට ඒ ටීචර්ට මාරු වීමක් ලැබෙනවා වෙනත් පාසලකට. ඊට පස්සේ ඒ අඩුපාඩු පුරවන්න අපිට එන්නේත් අර විජයන්ති මිස්මයි. ඉතින් මිස්ටත් හරි ආසයි මටත් හරි ආසයි. මොකද මම අඳුරන ටීචර් කෙනෙක් ටීචර්ටත් ඉන්නවා ටීචර් අඳුරන ගෝලයෙක් ටීචර්ගේ ගෝලයෙක්ම. ඉතින් හරි ආසාවෙන් එතන ඒ සංගීතය ඉගෙන ගන්නවා. මට සාමාන්‍ය පෙළට සංගීතයට ඒ සාමාර්ථයක් තියෙනවා. අපේ විජයන්ති ටීචර්ගේ ඒ සාමාර්ථයක් දාව පළවෙනි ගෝලයා මම. අදටත් කොහෙදි හම්බුණත් කවුරු ඉන්න තැනුණත් කියන්නේ මේ මගේ පළවෙනි ගෝලයා කියලා ටීචර් හරි ආඩම්බරෙන් කියන්නේ. මමත් හරි ආඩම්බරෙන් කියන මේ තමයි මගේ ගුරුවරිය කියලා. ඊට පස්සේ ඔය කාලවකවානුව අතරතුර තමයි මගේ පල්ලිය ගමේ හොරගොල්ල දසවන පියුස් මුනිඳුන්ගේ දේවස්ථානයේ ගායනා කණ්ඩායමේ ගායකයෙක් විදිහට මම වැඩ කරනවා. ඒ ටික කාලයක් යනකොට මට එතන ප්ලේ කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඊට පස්සේ එකවරකේ ප්ලේ කරන්නේ මම කොවා මාස්ටර් විදිහට. ඊට පස්සේ එතන අපි chance එක දෙන්න එපා. හැමදාම අපි ඔය හැම එකක්ම වදාගෙන ඉන්නට වැඩිය කාට හරි දෙන එකනේ හොඳම දේ. එතන අලුත් අයට දීලා මම එතනින් ඉවත් වෙනවා. ඊට පස්සේ සංගීත ජීවිතයට උදව් කරපු අය කියනකොට ඔය හැම සංගීත කණ්ඩායමකම හිටපු හැම සමාජිකයෙක්ම අපිට දුන්නේ උදව් තමයි. ඒ කියන්නේ අපිත් එක්ක ප්ලේ කරනවා කියන එකම අපිට කරන උදව් සහයෝගයක්. එතකොට ඒ අයගෙන් අපිට ලැබෙන එක්ස්පීරියන්ස් එක එතකොට අපි අඳුරාගන්න මේ ජනතාව ඔය හැම දෙනාම අපිට උදව් කරන අය. අපි විවේචනය කරන අයත් අපිට කරන්න උදව්වක්. මොකද අපි විවේචනය වෙනවා කියන්නෙම මේ එතන අපිට හොඳ පැත්තට ගන්න කෙනා හොඳ මොටිවේෂන් එකක් ගන්න. නරක පැත්තට ගන්න කෙනා ඩවුන්. එතකොට මේ ඔය යන අතරතුරදී මතක් කරන්න ඕන පුද්ගලයෙක් ඉන්නවා. දවසක් මට ලොකු අකරතැබ්බියක් වෙච්ච වෙලාවක ඒ මල්ලිගේම නම මට මතක නෑ. මට සමා වෙන්න ඕන එකට
ෂෝ එකකට ගිය වෙලාවේ ඔය හංවැල්ල පැත්තේ මට මාගේ මතකේ හරිනම් මම අරන් ගිය කීබෝඩ් එකෙත් XP60 එකක් සවුන්ඩ් එකේ තියෙනෙත් XP60 එකක්මයි මේ මොකක් හරි හේතුවකට මම අර සවුන්ඩ් එකේ කීබෝඩ් එකේ ටෝන් බල්ක් එක දාන්න ගිහිල්ලා මම අමතක වෙලා මගේ කීබෝඩ් එකේ සෙට් එක මම ඉරේස් කරනවා. දැන් කීබෝඩ් අරකේ තියෙනෙත් ඔක්කොම ෆැක්ටරි රීසෙට් එකක් ගහපු එකක්. අරකෙත් නෑ මයිකෙත් නෑ මුකුත්ම නෑ. ඔය අතර වාරදි මට මතක් වෙනවා මගෙන් දවසක් බල්ක් එකක් ඉල්ලගෙන ගියේ මල්ලි කෙනෙක් මම මිනිහට කෝල් එකක් ගහපු ගමන් ශනිකව මට ෆ්ලොපි ඩිස්කට් එකක් ඒ කාලේ එයාට දුන්න එකම එයා මට ගෙනත් දුන්න. ඒකෙන් තමයි වැඩේ මම ගොඩ දාගත්තේ. එයාව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. මට තාම මතකයි මට කරපු උදව්ව. ඒක අදටත් මගේ ඔළුවේ තියෙනවා. ඉස්සරහටත් ඒක තියෙනවා. ඒක මාර උදව්වක් ඒක. එයා දුර බලන්නේ නැතුව මට ඒ වෙලාවේ වැඩේ කරගන්න මේ මට උදව්ව කියලා සමහර සහයෝගයක් ඒක. එතනින් එහාට ආයේ උදව් කරපු අයට කියලා ඉන්නේ අපේ සංගීත කණ්ඩායම් වල අවසානයේට එනකොට අල්ෆා සංගීත කණ්ඩායමේ දැන් මම දැන් ප්ලේ කරන සංගීත කණ්ඩායමේ අපි තිලින අපේ දැන් යන එකෝස්ටික් සංගීත කණ්ඩායමක් අපි අල්ෆා කියන්නේ. ඒකට ගැලපෙන විදිහේ කීබෝඩ් එකක් අපි ගත්තා ලොකු මුදලකට. ඕක තමයි මට ලැබෙන උදව්ව. ඔව්. හරි අනිවාර්යෙන්ම ඉතින් ෂෙල්ලේ ගමනේදී ඉතින් ඉස්සරහටත් හොඳ නිර්මාණ කරන්න අපේ රසික රසිකාවන් අමතක නොකර දේවල් කරන්න ඉන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දැන් ෂෙරිල්ල සම්බන්ධ කරගන්න පුළුවන් WhatsApp දුරකථන අංකයක් තියෙනවා. ඔව්. 071යි 980යි 11යි 77. ඕන වෙලාවක ආන්සර් කරනවා. ඒ කියන්නේ ඇල්ෆා සංගීත කණ්ඩායම වැඩක් ආවොත් ෂෙල්ගේ කලින් ඊට පස්සේ කියන්න පුළුවන් සම්බන්ධ කරගන්න. ඔව්. එතකොට කාට හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ක්ලාස් එකකට එහෙම යමු වෙනවා නම් ඔය නම්බර එකට කතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මගේ අනිත් මේ දුරකථන අංකයට කතා කරත් ඕන වෙලාවක මම ආන්සර් කරනවා. 077යි 66යි 80යි 459. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා නම්බර් දෙකම අනිවාර්යෙන් ෂෙල්ලට කතා කරන්න. ඉතින් දක්ෂයෙක් මමත් කියන්නේ ඉතින් නිහඬ වෙන්න එපා. දැන් ඔයාලට දැන් ආයි කාලේ තියෙනවා එන්න ආයි අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් අර සැඟවුණු දේවල් තියෙනවා මම කිව්වා වගේම ආස කරන කටහඬක් තියෙනවා. ඉතින් තව ගීතයක් අපි අහමු. තව මේ අපි හින්දි ගීතයක් අහමුද? අහමුනේ. පොඩි කොටසක්. मैं तेनु समझा कि ना तेरे बिना लगदा जी मैं तेनु समझा कि ना तेरे बिना लगदा जी तू की जाने प्यार मेरा मैं कर इंतजार तेरा तू दिल तो जान मेरी मैं तेनु समझा कि ना तेरे बिना लगदा जी. කොහොමද වොයිස් එක? තාමත් ඒ වගේම පිළිලා තියෙනවා. මම හිතන්නේ මම කියන්නේ තාමත් කියන්නේ ෂෙරිල්ල කොහේ හරි තැනක හැංගුණා. ඉතින් කමක් නැහැ. ඒ ගිය දේවල් ගියාවේ ජීවිතේ අත්දැකීම් හැම දෙයක්ම. ඉතින් ඔයාලටම තමයි පුළුවන් කලාකරුවන්ව ඉහළට දාන්නත් පහළට දාන්නත්. ඉතින් මෙන්න ඉහළට ඔසවන්න. ඉතින් දක්ෂ කලාකරුවන් හැංගෙන්න දෙන්න එපා. ඉතින් ජේප්‍රම ගැන මොකද හිතෙන්නේ? හොඳ වැඩසටහනක්. ඉතින් මම දකිනවා ජේප්‍රමෝ ගොඩාක් දෙනෙක්ව ආටිස්ලව සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලා අපි මේ කලා ශාස්ත්‍රයේ ඉන්න ගොඩ දෙනෙක්ව ගෙනල්ලා මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න මටත් පොඩි ආසාවක් තිබුණා. මෙතන මටත් තිබුණා නම් මේ කතා කරන්න මගේ ජීවිතය ගැන කියලා. මට හැබැයි අද ඒ chance එක හම්බුණා. ඒකට ගොඩක් ස්තුතියි ජුඩ්ඩාට. මම තෝරගත්තට වගේ වැඩසටහනට ඒක අගය කරන්න ඕන. මට මේ වගේ වැඩසටහනකට මම ඉදිරිපත් වෙන මේ පළවෙනි මගේ අත්දැකීම. ගොඩක් ස්තුතියි ඒ අත්දැකීම මට ලබා දුන්නාට. ජයප්‍රමෝ. Thank you. ඉතින් ෂෙරිල් එක්ක වැඩ කරන්න ලැබුණ එක මම සතුටු වෙනවා. මොකද දක්ෂයෙක් ගුරුවරයෙක්. ඉතින් ඔයාගේ පුංචි දරුවා හෝ ඔයාට ඉගෙන ගන්න ආස නම් කීබෝඩ් වාදනය ඉගෙන ගන්න ඕන නම් ඔන්න ෂෙරිල් ඉන්නවා. දැන් ෂෙරිල් නිදහසේ දැන් නිදහස් නේ නැත්නම් දැන් නිදහසේ තමන්ගේ ඩියුටි කරනවා මියුසික් කරනවා. ඉතින් ආරාධනා කරනවා කතා කරන්න ෂෙරිල්ගේ නම්බර්ස් වලට.
අදින් ශෛල් වාගේ ජීවිතේ සියලු බලාපොරොත්තු ඉටු වෙන්න කියලා මා ඇතුළු අපේ ප්‍රේක්ෂක සියලු දෙනාම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දැනට ව්‍යාපාර මුකුත් කරනවා? ව්‍යාපාර නැහැ මගේ ජොබ් එක. දන් කැලේ එහෙම තියෙනවා. දන් එහෙම ඒ පැත්තේ දන් තිබ්බනේ නෙල්ලිද මොනවද? නෙල්ලි බෙහෙත් නෙල්ලි. ගෙදර තියෙනවා බෙහෙත්. ඕන කෙනෙක් ආව නෙල්ලි දෙනවා නේ. ඕන කෙනෙක්ට කඩාගෙන යන්න පුළුවන් ඇති වෙන්න කන්න. අනිවාර්යයෙන්ම. ඉතින් සුන්දර චරිතයක්. මෙයාත් ඒ කතා කරලා බේරෙන්න බෑ. මෙයාගේ කටට බ්‍රේක් නෑ. අපි දන්නවා ඒක. මම කිව්වා හරි. රස කතා අහන්න පුළුවන් එළි වෙනකම් පැය 24 non stop අහන්න පුළුවන්. ඉතින් ඒක දන්න උදවිදි අපි හරි විනෝදෙන් යොමු කාලයක් තිබ්බා. ඉතින් මේ අතීතය නැවත අපිට මතක් කරගන්න මම හිතන අවුරුදු වශයෙන් අපි හමු වෙන්නේ අවුරුදු 5ක් 6ක්. ඔව්. අවුරුදු 5-6කටත් වැඩි මට මතක හැටියට. ඔව්. ඊට වඩා ලොකු කාලයක්. ඉතින් නමුත් අපි එක පවුලක් වගේ නැදිරන නිසා අනිවාර්යෙන් මම මතක් කරන්න ඕනේ අපිට අපේ ජීවිතයක් අපිට හදලා දුන්නා අපිට අර අලුත් අයිඩියාස් එක්ක ශෙරිල්ගෙන ඔය අපේ. ඉතින් ඒකටත් ස්තුතියි නදීරයි. ඉතින් දක්ෂයෙක් අපිටත් හඳුන්වලා දුන්නා. ඒ හිතවත්කම් අපි තාමත් අපි අරගෙන යනවා. ඉතින් ඔයාගේ ජීවිතයේ සියලු බලාපොරොත්තු නැවතත් ඉක්ම වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරන ගමන් අදට ආයුබෝවන් කියන ඉවසරන් සමුගමු. ආයුබෝවන්